Voice of Aurelia. අයිබෝන් මම සමාධි අංජනා. ලෝකයේ ජනගහනයේ අඩකටත් වඩා වැඩි පිරිසක් ඉන්නේ කාන්තාව. නමුත් ඔබ කවදා හරි හිතලා බැලුවද මේ කාන්තාවන්ට සමාන අවස්ථා, නිදහස සහ සමානාත්මතාවය ලැබෙනවද නැද්ද කියලා? අද අරලියගේ වීඩියෝ මාලා ඔස්සේ මම ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සමාන අවස්ථා, අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳවයි. මේ මොකද්ද මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කියන්නේ? ඒ සැබෑ අර්ථය වෙන්නේ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට තමන්ගේ සිහින කරා යාමට සමාන අවස්ථාවක්, නිදහසක් සලසා දීමයි. මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්තමානයේ ගිහි යන අවස්ථා මෙන්ම ඒවට ගත හැකි විසඳුම් බලමු. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා තේරීපත් වන සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ශිෂ්‍යාවන්. නමුත් වෘත්තීය මට්ටමේදී මේ ශිෂ්‍යාවන්, මේ කාන්තාවන් රැකියාවන්හිදී ඉහළ තනතුරු දැරීම ඉතාමත් අවම මට්ටමක පවතිනවා. මේ කාන්තාවන්ටද රැකියාවන්හිදී ඉහළ තනතුරු කරා යාම සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම නොමිලේ සිදු කරන සත්කාරක සේවය. මෙය සමාජයේ නොදුටු පැත්තක්. එහෙමත් නැත්නම් අඩු ඇගීමකට ලක්වුණු පැත්තක්. කාන්තාව විසින් නිවස පිරිසිදු කිරීම, දරුවන් රැක බලා ගැනීම, ආහාර සැකසීම වැනි නොයෙක් කාර්යයන් සඳහා වැඩි කාලයක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට ලැබෙන ඇගීම ඉතාමත් අවමයි. නිවසේ ස්වාමියා සහ බිරිඳ මොවුන් දෙපළටම සමානව ගෙදර දොර වැඩ කටයුතු බෙදා හදාගෙන සිදු කිරීම මගින් ඒ නිවසේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය නිසියාකාරව ගැලපෙනවා. ඒ වගේම රටක නීති ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී කාන්තා නියෝජනය වැඩිවීම මගින් කාන්තාවන්ගේ මෙන්ම දරුවන්ගේද ගැටලු වලට සංවේදී විසඳුම් ලබා ගත හැකියි. ඒ වගේම සමාජ ඒකාකෘතික බව. පුරුෂයෙක් වුණාම ශක්තිමත් විය යුතුයි. ගැහැණියෙක් වුණාම මෘදු යටහත් පහත් විය යුතුයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පීඩනයක් ගෙන දෙන මතවාදයක්. නමුත් අදටත් අපේ සමාජයේ මේවා ගැහැණුවට මේවා පිරිමි වැඩ කියලා බෙදලා තියෙනවා. විශේෂයෙන්ම අපි මුලින්ම අපේ ආකල්ප සංවර්ධනය කරගත යුතුයි. ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට ඔවුන්ගේ දක්ෂතාවය මත ඔවුන්ට වටිනාකම ලබා දිය යුතුයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙය පුදේ